හැමෝම සාදරයෙන් පිළිගන්නවා අද ශශික දිරිසිංහ YouTube channel එකට. ඉතින් අද තවත් වැදගත් මාතෘකාවක් ඒක තමයි අපේ mind එක out of focus යනවා karate training අතරතුරදී. ඉතින් මේක කාතවලදී වෙන්න පුළුවන්, කුමිජවලදී වෙන්න පුළුවන්, basics අපි punches, kicks, blocks අපි practice වෙනකොට වෙන්න පුළුවන්. ගුරුවරයා සමග පුරුදු වෙන අවස්ථාවේ වුණත් අපේ mind එක out of focus යන පුළුවන්. සමහර විට අපේ අනිත් ක්‍රීඩකයන් ඉන්නවා. නමුත් අපි ඒ ක්‍රීඩකයන් focus එක කරත් අපේ mind එක පමණක් වුණත් මේ out of focus යන්නේ නැඹුරුතාවයක් තියෙනවා. ඒකට මම අද පොඩි ටික්ස් 3ක් ගෙනාවා. මේ තුන ඕගොල්ලෝ අනුගමනය කරලා බලන්න ඕගොල්ලන්ට වෙනතර වඩා යම්කිසි ආකාරයක focus එකක් හදාගන්න පුළුවන් කියන එක. ඉතින් අපි යමු වීඩියෝ එකට. පළවෙනි ට්‍රික් එක තමයි ඕගොල්ලෝ ප්‍රැක්ටිස් පටන් ගන්න කලින් තප්පර 10ක් අරගෙන ඕගොල්ලෝ ඇස් ටික පියාගෙන ඕගොල්ලන්ට ඒ out of focus යන්න හේතු වෙන දේවල් තියෙනවා. ඕගොල්ලන් මතකේ ගොඩක් රැඳ දින සිදුවෙච්ච දේවල් සහ ඉස්සරහට ඕගොල්ලෝ කරන්න ඉන්න දේවල් ඕගොල්ලෝ ට්‍රේනින් කරන කාල සීමාව ඕගොල්ලෝ පැයක් වෙන්න පුළුවන්, පැය දෙකක් වෙන්න පුළුවන්, පැය තුනක් වෙන්න පුළුවන්. ඒ ට්‍රේන් වෙන කාල සීමාව ඇතුළතදී ඕගොල්ලන්ට පුළුවන් නම් ඕගොල්ලන්ට ඔළුවට එන දේවල් ටික පොඩ්ඩක් යයින් තියන්න, පොඩ්ඩක් ඒක ඕගොල්ලන්ට අමතක කරන්න. එතන ඕගොල්ලන්ට බෙනිෆිට් එකක් තියෙනවා. මොකද ඕගොල්ලෝ out of focus යන්න ප්‍රබලම හේතුවක් වෙනවා මේ. ඕගොල්ලන්ට කලින් සිදුවෙච්ච දේවල් ඕගොල්ලන්ට ඒ වෙලාවේ මතක් වෙනවා. සහ ඕගොල්ලෝ ඉස්සරහට කරන්න ඉන්න දේවල් ඕගොල්ලන්ට ඒ වෙලාවේදී මතක් වෙනවා. ඒක ලොකු බලපෑමක් වෙනවා ඕගොල්ලෝ out of focus යන්න. දෙවෙනි ට්‍රික් එක තමයි ඕගොල්ලෝ කරාටි ට්‍රේන් වෙනකොට ඕගොල්ලෝ ඒ වෙලාවේ පුරුදු වෙන ටෙක්නික් එක සම්බන්ධව ඕගොල්ලන්ට හරියට ඒක දැනුමක් නැති. ඒ කියන්නේ ඒ ටෙක්නික් එක මොකක්ද වෙන්නේ? Tamanට ඒ ටෙක්නික් ඉගෙන ගැනීමෙන් ලැබෙන වාසි මොනවාද? සහ ඒ ටෙක්නික් ඉගෙන ගන්න ඕන මොකටද කියන එක ගැන හරියට මොකට අවබෝධයක් නැති එකත් මේ out of focus යන්න ප්‍රධාන වශයෙන් බලපානවා. ඉතින් ඒකට මම උදාහරණයක් ගන්න. ඔයගොල්ලෝ හිතන්න මේ ඔයගොල්ලෝ ආගියුකේ බ්ලොක් එක කරන අවස්ථාවේදී ඔයගොල්ලෝ හිතුව ආගියුකේ බ්ලොක් එක ගැන ඔයගොල්ලෝ මුකුත්ම දන්නේ නැත්නම් මේක මොකක් සඳහාද මේ ආගියුකේ බ්ලොක් එක කරන්නේ කියන එක. ඉතින් ඒ වගේ දන්නේ නැති අවස්ථාවවලදී ඕගොල්ලන්ට මේකට ඉන්ට්‍රෙස්ට් එකක් එන්නේ නැහැ. මොකද අපි කියනවා කරන්නම් වාරේ කරනවා වගේ කරන්න පමණයි සිද්ධ වෙන්නේ. එතකොට මොන වගේ අවස්ථාවලද මේ බ්ලොක් එකෙන් ලොක් කරන්න පුළුවන් කියන ඒවා ගැන හරියට අවබෝධයක් තිබුණ නැත්නම් ඕගොල්ලන්ට out of focus යන එක නිරායසයෙන් සිද්ධ වෙනවා. ඒ ඕගොල්ලෝ පුරුදු වෙන ටෙක්නික් සම්බන්ධව හරියට හොයලා තියෙන්න ඕනේ. ඒකේ ටෙක්නික් එකේ ලැබෙන ඇඩ්වාන්ටේජ් එක මොකද්ද? ඒ ටෙක්නික් එක හරහා තවත් ටෙක්නික් වලට යන්න පුළුවන්ද? ඒ දේවල් සම්බන්ධව ඔයගොල්ලෝ හෙව්වොත් ට්‍රේනින් වෙන අවස්ථාවේදී ඔයගොල්ලන්ට ඒක තවත් ඉන්ට්‍රෙස්ටිං. මොකද ඔයගොල්ලෝ අර ඒ පිළිබඳව හොයලා තියෙනවා. ඒ පිළිබඳව අනිවාර්යෙන් ඔයගොල්ලන්ට කැමැත්තක් ඇති වෙනවා. ඒක අත්දැක බලන්න සහ ඔයගොල්ලන්ගේ කරාටේ ලයිෆ් එකට ඒ දේවල් එකතු කරගන්න. ඉතින් තුන්වෙනි ට්‍රික් එක තමයි ඕගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ඩෝජෝ එකේදී ඩෝජෝ කියලා කියන්නේ ඔයගොල්ලෝ කරාටේ පුරුදු වෙන ස්ථානය. ඒ කරාටේ ඩෝජෝ එකේදී වගේම තව ක්‍රීඩකයෝ ඉන්න පුළුවන්. එතකොට ඒ වගේ ඔයාලගේ සහෝදර ක්‍රීඩකයොත් එක්ක ඔයගොල්ලෝ ට්‍රේන් වෙන අවස්ථාවේදී out of focus යනවා නම් ඔයාලගේ mind එක ඔයාලට තව කරන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් තමයි ඔයාලගේ සහෝදර ක්‍රීඩකෙක් එක්ක ඔයාලට පුළුවන් පොඩි මිනි බැටල් එකක් හදාගන්න. ඔයගොල්ලෝ ඩිරෙක්ට් බැටල් එකක් හැදෙන්නේ නැති වුණාට එතනදී ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ out of focus යනකොට ඒක එක්ක ඔයගොල්ලෝ ගොනු වෙන කාතා එක කොමිටි ටෙක්නික් එකක් නම් ඒක තවත් අර ඉන්ට්‍රෙස්ටිං විදියට ටිකක් අර බැටල් එකක් විදියට ඔයගොල්ලන්ට හොඳට perform කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. එතනදී මම පැහැදිලි කරන්නම්. ඔයා හිතන්න ඔයා ට්‍රේන් වෙනවා පන්ච් එක. ඔයාට පුළුවන් ඔයාගේ සහෝදර ක්‍රීඩකෙක් එක්ක පොඩි මිනි බැටල් එකක් හදාගන්න. ඒ කියන්නේ එයා කොහොමද පන්ච් එක perform කරන්නේ? ඉතින් ඒ perform කරන විදිය බලලා ඔයාට පුළුවන් එයාට ටිකක් ඒක powerful කරලා ටිකක් ස්පීඩ් කරලා එයාත් එක්ක පොඩි මිනි බැටල් එකක් හදාගන්න. එතනත් එයාටත් පුළුවන් එතකොට ඔයාට වඩා දෙයක් කරලා පන්ච් එක අරහා ඒ බැටල් එක බිල්ඩ් අප් කරගන්න. ඉතින් එතකොට පොඩ්ඩක් එතන අර කම්මැලිකම නැතුව ගිහිල්ලා පුළුවන් වෙන අදහස් වලට යන එක නැතුව ගිහිල්ලා මේ ගේම් එකට එනවා. එතකොට ඔයගොල්ලන්ට ට්‍රේනින් තව ඉන්ට්‍රෙස්ටිං විදියට පවත්වාගෙන ඉදිරියට යන්න පුළුවන් හැකියාව ලැබෙනවා. මේ ටෙක්නික්ස් තුනක් තමයි ඔයගොල්ලන්ට කිව්වේ. ඉතින් මම
අත්දැකීමෙන් පාවිච්චි කරපුවා තමයි තියෙන්නේ. මේ ට්‍රික්ස් 3 පාවිච්චි කරලා බලන්න ඕගොල්ලෝ වෙනදට වඩා යන්තා දුරකට ඕගොල්ලන්ගේ ෆෝකස් එක වැඩි දියුණු කරගන්න පුළුවන් වුණාද කියලා try කරලා බලන්න. ඕගොල්ලෝ අනිවාර්යෙන් යම් කිසි හෝ වෙනසක් දැනෙන්න ගන්න. ඉතින් මම අද මේ වීඩියෝ එකේ මේ ටික තමයි කතා කරන්නේ. ශශික එදිරිසිංහ YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ training වලදී ඔයගොල්ලන්ට karate වලදී අවශ්‍ය quick tips and tricks වගේම karate සම්බන්ධ දීර්ඝ tutorials ඔයගොල්ලන්ට බලන්න හැකියාවක් තියෙනවා. දැන් subscribe කරලා හැබැයි තියෙන bell icon එක press කරලා තියාගන්න. ඒක තමයි මම වීඩියෝ එකක් දාපු සැනින් ඔයගොල්ලන්ට notification එකක් මාර්ගයෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. අද වීඩියෝ එකෙන් සමු ගන්නවා. මම ශශික එදිරිසිංහ. ඔයගොල්ලන්ට ජය වේවා.